Promise that you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. Hello friends, welcome back to another gameplay videos. එහෙනම් කොල්ලනේ අද ගහන්න යන්නේ Granny chapter 2 කියන ගේම් එක. මේක මං කීප සැරයක් ගහලා තියෙනවා. බීට් කළා තියෙනවා 6 සැරයක්. අද අපි කරන්න යන්නේ මේකෙන් බීට් කරන්න යන්නේ මොකද්ද මේ හෙලිකොප්ටර්. Oh my god! හරි. හෙලිකොප්ටර් එකක් තියෙන කොල්ලනේ. අපි පොඩ්ඩක් මේක දාගමු. දුම් කොල්ලනේ. මම මේක තමයි පාවිච්චි කරන්නේ වැඩිපුර. අපි යන් මෙතන දොර ලොක් එක තියෙනවා අපිට මේක අවශ්‍ය වෙයි. පස්සේ ඔන්න බලන්න ඕගොල්ලෝ මොකෝ මේ දොර ලොක් එක අවශ්‍ය වෙන්නේ කියලා. මම පෙන්නනම් මොකෝ දොර ලොක් එක අවශ්‍ය වෙන්නේ කියලා. මේක දාගන්න ඕගොල්ලෝනේ. එතකොට අපිට වැඩි මේ මෙතන තියෙනවා බඩක්. බෝට් ස්පේස් කියලා එකක්. අපිට දැන් යන්න ඕනේ වට පේනවා ඇති මෙන්න මේ කාමරයට ගිහින් අපි මෙන්න මේක ඇතුළට දාගන්න ඕනේ. බලන්න වෙනි කොහමද I see you. අපි බලමු කොල්ලන්. Granny ඉන්නවද? මට බලන්න බැයි. ඒ කොල්ලනේ අපි Granny ඉන්නවද කියලා මුලින් බලන්න. අඩිය. යෝ කැත වැඩ කරා දැක්කද කොල්ලනේ? අයියෝ Granny කැත වැඩ කරා අපිට. Granny අපිට කැත වැඩ කරානේ. අපිත් Grannyට කැත වැඩක් කරමු. නේද? මේ සැරේ මං කනවා Granny. බලන්න. ඔන්න බලන්න. මේ සැරේ මම රෙඩි. කොල්ලන් මම රෙඩි. කොල්ලන්. මේ සැරේ මම Granny මරාගෙන කනවා. බලාගන්න Granny මොඩයා නම්බර් එක අපි යන් කොල්ලනේ මෙන්න මේක කොල්ලනේ දැක්කද Granny මෙතන කොල්ලනේ ඕකනේ කරන්න බැරි. Granny අර දොරෙන් දාලා ලොක් කරලා යන්නේ කොල්ලනේ. අයි කියනවනම් ලොක් කරන්න ඕනේ අපිට කරන වැඩවලට. ඉතින් කොල්ලනේ මම යාව ලොක් කරන්න යන්නේ. ඒකට අපිට වැඩ ටිකක් ඕනේ. ඒක ටිකක් අමාරුයි. කොල්ලනේ Granny එනවා වැඩන්නේ. Granny කොහොමද ජීවිතේ හොඳයිද? මේ Granny කාර් ගන්නේ අපි අංකොල්ලනේ මේ Granny ආච්චි යනවා එළියට. Granny ගානිට පේනවනේ කොල්ලනේ ඔබේ තියෙන පස්.
කැත්ත වැඩ කරා. හරි කොල්ලනේ මට ඇති. මම ගෙන් වීඩියෝයක් කළා. අපි පස්සේ බලාගමු මේ කරන විදිය. මාරයි. Say show. කොල්ලනේ ආයියාව. මේ සෑනම් මං කොල්ලනේ මං කරන්නේ කරනවා. මම මේ normal දාලා තියෙන්නේ easy දැම්මේ නෑ. normal easy ටිකක් අමාරු මේ easy වැඩි කියලා හිතුන නිසා normal දැම්මා. මේ සැරේ අපි දිනනවා ඒක. කිව්වා මේක අපි දිනනවා. easy නින් කොල්ලනේ මේක hard. easy ලු මට පිස්සු. hard දා. තේරෙති. දැන් ගණී එයි. කෝගෙනි hard දාලවත් එන්නේ නැහැ. ගණී ඉතින් ඔයා එන්නේ නැද්ද? එන්නේ නැද්ද ගණී? I'm push up ගහන්න ඕනේ. තව මුඩ් කීපයක් තියෙනවා ගණීගේ. ඒ මුඩ් මම ඔයගොල්ලෝ subscribe කරලා comment එකක් දාගෙන යන්න මම ඔයගොල්ලන්ට link එක එවන්නම්. link එක දාලා තියන්නම් පස්සේ දවසට. ඒ subscribers 60 දෙනෙක් આવුත් තමයි තාම 53යි 57යි. තව 3 දෙනයි ඕනේ. තව 3 දෙනෙක් subscribe කරන්නකෝ ඒත්. ඔයා කරන්නකෝ ඔය බලන කෙනා. ඔය මට පේනවා ඔයා. ඔය press කරන්නකෝ. ඔය like button එකත් press කරගෙන යන්න. එයාගොල්ලනේ අපි බලමු. දැන් ඉන්නේ නැද්ද ඔයගොල්ලෝ? අපි යන් කොල්ලනේ. කොල්ලනේ යන්. කොල්ලනේ මේ සැරේ නම් එන්න ඕනේ ගන්නේ. වැනිය කාරී එනවා. මෙහි එනවා. ගුරුවා ගොන්නම්බා තකතිරුවා එනවා. ඔයෙන් මොඩියා ගුරුවා ගොන්නම්බා තකතිරුවා. Shaka bulu. Tell 1 minute තුවකට විතරයි යගියේ. ඒ මොකෝ? දන්නේ නැත්තම් හවුද දන්නේ. හෑන්ඩ් බිල් එක තියෙන අපිට වැඩක් නැහැ. අපි දොරෙන් පනින්නේ. යන් ඩක් ටේප් එක මෙතන හරි තෝයි. මොකක්ද තියෙන්නේ මොකක්ද මේක ඇතුලේ මොකුත් නැහැ. එකේ කොලට ඔතන සිකියුරිටි කී එක හම්බ වෙනවා නේ කැබලි. කටින් පිලස් වැඩන්නේ අපි කීකරන්නේ. කොල්ලනේ ග්‍රැනි ගාල් සිකියුරිටි කී එක තමයි වැඩේ උඩ කොල්ලෙක් උඩට යන්න ඉක්ුත් නේ අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මං හිතන් ඉන්නේ මේක විනාඩි හෙලිකොප්ටර් මැනුවල් එක දාගත්තා එළුවට කොල්ලනේ අපි පොඩ්ඩක් යම් බලමු මම හાર્ඩ් දැම්මට බීට් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඒගොල්ලෝ. මම හાર્ඩ් දැම්මට බීට් කරන්න මේ තියෙන ස්ටන් ගන්නේ බඩු තියනවා කියන්නේ පොඩ්ඩක් ලලගම් දැන් ඊට ඇහෙන්නේ නැහැ නේ හිතන් ඉන්නේ ජීවිතේ හොඳයි කියලා. ඊයා තුක්කිතර. මං ඉන්නකම් ජීවිතේ හොඳයි. ඒක මතක තියාගන්න. දාගම් පුල්ලනි. ෆ්‍රෙන්ඩ්ස් තව වීඩියෝ මන් දානවා හිතන්න එපා ගැණි විතරයි දාන්නේ කියලා. ගැණි තමයි වැඩිපුර දාන්නේ. ඉතින් ඒක තමයි. අනිපා. එළමු ඩෝල් හැන්ඩල් එක තියෙනවා. අපේ පැඩ්ලොක් එක හමුනොත් මට හිතෙනවා කොල්ලනේ මේක සේෆ් ගියේ කොල්ලනේ එන බඩු හරි බඩු තියෙන අයියෝ කොල්ලේ මේක ලොක් එක ගන්න බෑ නෝකනේ පස්නේ
තමයි තියෙන ප්‍රශ්නේ කොල්ලනේ. මේක ඇතුලේ මුකුත් නැහැ කොල්ලනේ. ඒක තමයි තව ප්‍රශ්නේ. මේකෙත් ඇතුලේ මුකුත් නැහැ කොල්ලනේ. තව ප්‍රශ්නේ. මේක ඇතුලේ රෙන්ච් එක තියෙනවා. ඒක නම් හොඳ දෙයක්. දැන් අපි ආව මේක බලන්න. අපිට වැඩන්නේ ඒක. අපි කොල්ලනේ යම් බලන්න බාත්රූම් එකේ මෙන්න මේක ගන්න තමයි මම ගන්නේ. අපි අද හාඩ් දාලා ගහනෙක් ගහනවා. ඔව් ගහනෙක් ගහනවා. මං කිය ගහන. ඒ කියන්නේ ඇත්තට බීට් කරනවා. තව අපිට ඕන ඒක විතරයි. අපි මුලින් වෙනිය පොඩ්ඩක් දොයි කළායි. කොල්ලනේ අම්බෝ කොල්ලනේ කැත වැඩ කරාද කද ගැනි කැත වැඩ කරා අයියෝ මේ කොල්ලනේ මම මෙහෙම කරන්න මම උතන්ට ඇවිල්ලා ආයි දාන්න හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම පොඩි වැඩක් කරගත්ත පේන්නේ මම ආයි මෙතනට ආවා අපි මේකත් වට්ටගමු දැන් ගැනියෝ දොයි කරලා අපිට පින්තූර උන ගත්තයි නේද මුකින් එයිද ගන්නේ ගැස්කාරි මුකින් එයිද ගැනි කාලේ මෙතන අපි ගන්න අපිට අවශ්‍ය දේ කොහොමද මට ඕනේ පින්තූර 3ක් පළවෙනි පින්තූරේ මම මෙතන මේක මොනවද තියෙන්නේ මුකුත් හරිසෝ හරිමසෝ කොල්ලනේ අපි උඩින් දාග පින්තූර චක්‍ර බින්දුවෙන් එක බින්දුවක්දාගන්න. පින්තූර දෙක. තව මට දවස් දෙකයි තියෙන රිවිව් කරන්න. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හાર્ඩ් දාලා ගහන්න බෑනේ ඉච්චර. ආත් දැම්ම පස්සේ ගැණි අපිට වැඩි වේගෙන් දුවනවා. ඕකයි තියෙන ප්‍රශ්නේ. තව විනාඩි ඉස්සර ඔය ටේස් එකෙන් වෙඩි තිබ්බ පස්සේ විනාඩි 2මාරකට යනවනේ. හැබැයි මේකෙදි එහෙම නෑ. විනාඩියකට. කොල්ලනේ. අපි ස්ටන් ගන්න එක අපි ගාව තියෙනවා. වැඩේ කියන්නේ අපිට අවශ්‍ය දේ තියෙනවා. අපි බලමු ගැණි හිටියොත් එහෙම ගැණිට. අන්න ගැණි. තොයි. ගැණි තොයි. අපි යම් කොහෙද මොනවද තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ මුකුත් නැහැ. අපිට ඕනේ දෙයක් ඔයනේ මොකද දෙයක් වුණා අපිට යන්නේ ඒවා එතන මුකුත් නැහැ නේ අපිට වැඩන්නේ ඉතින් කොල්ලනේ මේ මට මෙතනත් නැහැ ඔබගේ පස්නේ අපි ගාව වෙච්ච එක තිබ්බද කොල්ලනේ ගාව රෙච්ච එක තියෙනවා මං ගාව රෙච්ච එක තිබ්බොත් සුපිරියක් කොල්ලනේ ඒ කියනවා කොල්ලනේ මට රෙච්ච එක ඕනේ පොඩි වැඩකට කොල්ලනේ අතන රෙච්ච එක තිබ්බේ සුපිරියක් කොල්ලනේ අපි මැරෙයිද වෙච්ච එක හම්බුණා අපිට අරක් ගන්න පුළුවන් වේද කොල්ලනේ මට තියෙන ප්‍රශ්නේ ඕකයි මං දන්නේ ගැණී නම් ඉන්නවා ගැණී හිටියට අපිට මෙතනින් යන්න බැරි වෙයිද ගැණීව තොයි කරන්නේ ini dia petin nih. Apa mau pecah ya? Ono bola nih ono. Ini bola nih.
මම දැන් ගැණිය මෙතන දැන් ඉන්නවා. Where are you? දැන් ගැණිය යන්නේ. ගැණිය යන්නේ. මට ඕනේ කොල්ලනේ මේ ටේසරේ. අපි ඊට පස්සේ මේක ඩ්‍රොප් කරනවා. ගැණිය එන කොල්ලනේ ගැණිය පොඩ්ඩක් ඔය ගමු. let's go. විනාඩියකට නිදාගත්ත හොඳේ. ඕකයි තියෙන ප්‍රශ්නේ. අපි විනාඩියකට නිදාගත්තේ. ඒ තියෙන ප්‍රශ්නේ කොල්ලනේ. ප්‍රශ්න ගොඩයි. කයි තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. වැඩි ගොඩ. යම් බල. මේක ගත්තා. කොච්චරයි අපිට ඕනේ වැඩේට. ඇත්තටම කියනවා නම් මට මෙච්චරයි ඕනේ වෙලා තිබ්බේ තවවත් ඕනේ කියලා. දන්නේ නැද්ද? දාන්න වෙනවනේ. අඩි යන්නේ දෙක. එන්නේ අපි මේ විදිහට හරි සුන්දරයි. අපි දැන් මේ ටික අරගෙන මම ජීවිතේට පළවෙනි වතාවට හાર્ඩ් ගන්නවා. හાર્ඩ් වලින් බීට් කරන්න හිතන්නේ. බීට් කරන්න පුළුවන් නේද? විනාඩි 20යි මට තියෙන්නේ විනාඩි 25යි. විනාඩි 25කින් කොහොම හරි ග්‍රැන්ඩ් බීට් කරන්න තියෙනවා. අපි භාගයක් ඉවරයි තව දවස් 2යි තියෙනවා. ඊට පළවෙනි වතාවට ගැණිය හાર્ඩ් බීට් කරනවා. සොද්දන්න හමුවන්න ක්‍රියාවක් කොල්ලේ. තියෙන ප්‍රශ්නේ තමයි අපිට ෂොට්ගන් එක හම්බුනේ නැහැ. අය ඒගොල්ලෝ මෙහෙම දෙයක් වෙලා දන්නේ නේද? බලන්න. ඉන්න බොඩ්. මේක මොනවද කියන්නේ? අපි ගාව ටේසරේ තියෙනවද නැහැ? අපි පොඩ්ඩක් යටට යන්න බලන්න. මෙතනින් දාගන්න. මෙතනින් මේක දාගන්න ඕනේ. මේක අරගෙන කොල්ලනේ අපිට දාවන්න තැනක් තියෙනවා. මේක අරගෙන දාන්න ඕනේ. මෙන්න මෙතන. කොහොමින්ද මම පෙන්නන්නේ. තැනක් තියෙනවා ඕක දාගන්න. දාන්නේ මෙන්න මෙතන කොල්ල. එහෙනම් මෙන්න මෙතන මේක දාන්න. මෙතෙන් බුලට් හම්බ වෙනවා අපිට ටේසරේ තියෙන නිසා බෑ. ඉතින් යම් බල. අපි බලමු ගැණිය ඉන්නවද කියලා. ගැණිය නම් පේන්නේ නෑ කොල්ලනේ. මේක පියවරයි කොල්ලනේ. ගැණිය නෑ. ගැණිය එන්නකෝ මට ඕනේ අවශ්‍ය එක දෙයයි. ෂොට්ගන් එකයි ඒකයි මොකක්ද අර කියේ. අපි You want to play hide and seek? වැඩේ උඩනේ. මම හිතන්නේ කොල්ලනේ අපි මේ පැත්තෙන් ගිහින් මීට් එක ගන්නවා. යම් කොල්ලනේ යම්. පුළුවන් තරම් ස්පීඩ් එකකින් යන්න ඕනේ. ඔයාලා යනවා නේද? මම කවුද කියලා. මම ඉතින් the god of granny. ගැණිට ඕනේ කෙනෙක් බයයි මට බයයි. ගැණි මට බයයි කොල්ලනේ. කැත්ත වැඩ කරා ගැණි දැක්කද කොල්ලනි? දැක්කද කැත්ත වැඩ කියන්නේ ඌකට. ගැණි කැත්ත වැඩ කරා. තව දවසයි තියෙන්නේ. දවසයි. In position and ready. කොල්ලනි ආකිට. අඩි දුකයි. විනාඩි 20ක් තියෙන්නේ විනාඩි 20ක් මතනේ. දැන්ටම විනාඩි කිහිපයක් ගිහින් තියෙන කොල්ල. අපියන් කොල්ලනි. පුළුවන් තරම් වේගෙන් බඩු කරනවා. නැත්නම් අපිලා මුකුත් නෑ කොල්ලනි.
බෝට් එකේ විචින්නේ කොල්ලේ මේක පස්නේ මං හිතුවේ මේක ඊසි දාලා ගහන්න. හැබැයි මං හાર્ඩ් දැම්මා. මට පිස්සු. පිස්සෙද්ද කරන්නේ නැද්ද? පිස්සෙද්ද කරන්නේ නැත්තම් මේ බලන්න. මේ ලෝකේ ඉන්න ලොකුම මම නෙමෙයි එන කෙනෙක්. අපි බලමු. ඔන්න පිස්සයින කොල්ලනේ. ඔන්න පිස්සයින. මෙතන පිස්සයි. ඔයන්නේ පිස්සා. මේකයි කොල්ලනේ මම මෙයාට කන්න දෙන්නේ වැඩි. කොල්ලනේ මීට් කියලා දෙයක් තියෙනවා. ඒක ගන්න. බඩු ටිකක් ගන්න ඕනේ. මෙන්න මේ මීට් කියන බඩුනේ. නීඩ අපිට අවශ්‍යයි. මෙන්න මේ හරියට. එන්ටේ යෝ. බයික මෙතන. බඩු ටිකක් තියෙනවා අරගෙන. ඒ බඩු ටික අරගෙන එමු. අරගෙන එනකොට ගැණි නැතිට ඇවිත් ඉඳි. බඩ තමයි. මොකක්ද ඒ බඩ? ඔන්න වෙපන් කීය. මෙන්න මේක තමයි මම කතා කරේ බඩ එක. මෙතන යටින් අපි ගියා පස්සේ අපිට ෂොට්ගන්ලු කැමරා කියලා දෙයක් තියෙනවා. මේ කැමරාව අපේ මම එක එකලට ගැණිගේ ෆොටෝ ගන්න මේ කැමරාව. ඔව් ඇත්ත. ලස්සන ෆොටෝ එනවා. අපි ගැණිගෙන් තව ෆොටෝ එකක් ගන්නවා. ඇයි නේද ඔයගොල්ලෝ? ගැණි ටිකක් දඟ වැඩ කරන නිසා යාගේ ෆොටෝ එකක් ගන්නවා. ඉන්න පොට. අනේ මේ වගේ ෆොටෝ එකක් ගන්න. ඒක තමයි අපේ ෆොටෝ එක කොල්ල. අපි ලස්සන ෆොටෝ එකක් ගන්න තනි. එන කොල්ලනේ අපි වැඩේට අපේ පටස්කාල කරන කොල්ලනේ පටස්කාල කරගන්න ඕනේ. ඉන්න මෙතන ෂොට් ගන්න එක බීමට තැනලා අපිට ඕනේ අර කෝබා එකෙන් අපි මම හිතන්නේ කෝබා එකෙන් පොඩි වැඩක් කරගන්න පුළුවන් කොල්ලනේ. අන්තිම ටික තියෙන්නේ කොල්ලනේ අරිත් ඔයි. අල්ලිමත් තුතු. ඇත්ත බොඩු නෙමෙයි ඇත්තට සතුටු ජීවිතේට ග්‍රැන්ජ් බීට් කළනේ හඩ් දාලා. මෙන්න මේ කෝබා කියන දේ අරගෙන කෝබා එකෙන් විතරයි මේ පෙට්ටි කඩන්න පුළුවන්. ඒකයි හොඳේ. කෝබා එකට නැතුව වෙන්න පෙට්ටි කඩන්න බෑ. එමිල්ල ඒ කවුදානි කරන්නේ නේද? මොකද්ද පැඩ්ලොක් කියන එක? අපිට වැඩක් තියනද නෑ. ඔබනේ ප්‍රශ්නේ අපිට කොහෙද දැන් අරක තියෙන්නේ? දැන් අරක තියෙන්නේ කොහෙද? ඔබනේ ප්‍රශ්නේ. දැන් මට අවශ්‍ය දෙන්නේ. මට අවශ්‍ය අසමෝඩ එකක්. මම විලෝ කරේ. අසමෝඩ ගම්මට උන්ට. අපි මේ ගන්න එක. අපි මෙයා පොඩ්ඩක් ආයි ලොයි කරමු. අපිට අවශ්‍ය එක දෙයයින් කොල්ලනේ. අපිට අවශ්‍ය එක දෙය. ඒක දෙන්න. අපිට අවශ්‍ය දෙය දෙන්නේ. ඇති අපි කොල්ලනේ මේක ටික ක්‍රොප් කරගමු. කොල්ලනේ ශාකා බුම්බු. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඕනේ හෙලිකොප්ටර් කීයක. කොහෙද ඒ හෙලිකොප්ටර් කියන කීයක? ඒ තියෙන ප්‍රශ්නේ. ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ. ගැණි පොඩ්ඩක් අයින්ට එනවා. මොකද මේ බෝඩ් කීයක නේ? අනිත් මේ කී. අපි යන්තිය අතාරට. මේ ඇත්තට පොඩ්ඩක් බලමු වැඩන්. බ්ලා බ්ලා. මුකුත් නෑ. වැඩන්න. හෙලිකොප්ටර් කීයක කොහොමද? මේක හෙලිකොප්ටර් කීයක කොහොමද මට ඕනේ? එච්චරයි මට ඕනේ. හෙලිකොප්ටර් කීයක?
හෙලිකොප්ටර් කියනවා. ඔකයි මට කියන ප්‍රශ්නේ. මේක විනාඩි 10න් ඉවර කරන්න කොල්ලනේ ඕකයි කියන ප්‍රශ්නේ. මං හිතන්නේ කොල්ලනේ අපි මුලින් වැඩ ටික කරගමු. ඊට පස්සේ හෙලිකොප්ටර් ගියක වෙන තැනක තියෙන්න පුළුවන්. දැන් ඉන්නේ මලක්කුනේ. එකම තැනේ බලන්න ඒක එතන විතරයි. අපි පොඩ්ඩක් ගිහින් බලාගමු. මේ තියෙන්නේ අපේ කැමරාව. මම නම් කියන්නේ කැමරාව කියන අයිකයි කියන්නේ ෂොට් ගන්න කියලා. අපි පොඩ්ඩක් කැමරාවෙන් ටිකක් මේ ටික කොල්ලන් වැරදුනා. හරි දුකයි. කණ්ඩානේ දුක වින්නේ අන්ලිමිටඩ් එමෝන්. අයියෝ. වැඩි ගොඩ. මයිතන මෙන්න මේ හරි. වැඩි ගොඩ. කොල්ලනේ ඔන්න බලන්න. එන්න මෙහෙමයි ගහන්න හරියට. අනේ කයි දෙකයි. තුනක්. වැඩි ගොඩ. අරගත්තා ග්‍රාස් ෆියුස් එක දාගත්තා. එන්න මෙතන. දැන් හෙලිකොප්ටර් ගිය එක කොහෙද තියෙන්නේ? මට ඕකයි තියෙන ප්‍රශ්නේ. ඕකයි තියෙන ප්‍රශ්නේ කොල්ලන්. හෙලිකොප්ටර් ගිය එක මෙතනද? නැත. අපි බලමු මේක ඇතුලේද? හෙලිකොප්ටර් ගිය එක තියෙන පුළුවන් තැනක මට හම්බුණා කොල්ලනේ. අඩේ මට හම්බුණා. හෙලිකොප්ටර් ගිය එක තියෙන පුළුවන් තැන. ඉන්න කොල්ලන් ඉන්න. පොඩ්ඩක් මෙන්න මෙතන ෂොටි යන්න එකෙන් එමෝ දාගන්න පුළුවන්. දැන් අපි මේකට පොඩ්ඩක් යාගත්තොත් හරියට වෙඩි තියන්න ඕනේ හරියට. මට එමෝ දෙකයි තියෙන්නේ මේක විතරයි තියෙන්නේ කොල්ලන්. අයියෝ එමෝ නැති වුණා කොල්ලන් එමෝ නැහැ. අයියන් එන්කරේ නෙන්නේ අපි ඉන්න කොල්ලනේ අපි අපි මෙතනට ගිහින් අන්න හරි මෙන්න මේක කඩන්නේ කොල්ලනේ කොහොමද දන්නවද? එතන චේන් කටද මොකක්ද තියෙන්නේ? ඒකට කියන්නේ මොකද්ද? එකක් කියන කොල්ලනේ මතක නැහැ මොකද්ද කියන්නේ කියලා. බඩ නම් තියෙන්නේ මෙන්න මෙතන. කටින් ප්ලේස් කියලා කට්ටිය කියන්නේ මං කියන චේන් කට. ලස්සන නම්. මෙන්න මේ බොක්ස් එක කැඩුවා පස්සේ ෂෙන්ජාගේ හස්බන්ඩ් හම්බෙනවා. එයා ගාව තිබ්බේ නැත්තම් අරක. මම වීඩියෝ එක දානවා. හැබැයි වීඩියෝ එක දානවා තමයි. මොකද මම වීඩියෝ එක දාන්න නැතුයි. අඩේ හෙලිකොප්ටර් ගිය ගමන කොල්ලනේ මේ ෂෙන්ජාගේ හස්බන්ඩ් බූරුවා. අපි කිරුවා. එල්ල කොල්ලනේ අපි යනවා. let's go කොල්ලනේ. අපි යනවා let's go. අපි යනවා කොල්ලනේ. අපි යනවා කොල්ලනේ. අලිතෝයි කොල්ලනේ. අපි යනවා කොල්ලනේ. ඩෝනි ඩක් ටේප් එක වැඩේ ගොඩ දාගත්තා. අපි ස්ටාර්ට් කරමු එන්ජින් එක. එන්ජින් ඇයි මේක ස්ටාර්ට් වෙන්නේ නැති? අඩේ ගෑසොලින් එක